අන්‍යෝන්හසයෝ හැම දෙනාටම සුබ දවසක් වේවා. මම කලින් වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඉම්නිදා ඉම්නිකා කියන ව්‍යාකරණය අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ අන්නන් කියන ව්‍යාකරණ කොටස. අන්නන් ව්‍යාකරණය කියන්නේ මොකක්ද? අන්නන් කියන්නේ නිපාත පදයක්. අපි නිපාත පදවලට කොරියන් භාෂාවෙන් කියන්නේ චෝසා කියලා. අපි නිපාත පද යොදන්නේ නාමපද සමග. නාමපද කිව්වහම පුද්ගලයෙක්, දෙයක්, ස්ථානයක් මේ වගේ පද මේකට අයත් වෙනවා. මම ඔයාලට කලින් සඳහන් කරානේ අන්නන් කියන්නේ නිපාත පදයක් කියලා. එතකොට මේ අන්නන් කියන්නේ මාතෘකා කොට දක්වන නිපාත පදය. මොකක්ද මේ මාතෘකා කොට දක්වන නිපාතය කියන්නේ? මාතෘකා කොට දක්වන නිපාතය කියන්නේ වාක්‍යයක ප්‍රධාන මාතෘකාව ඉස්මතු කොට දක්වන නිපාතය. ඒ කියන්නේ අන්නන් නිපාතය මගින් වෙන්නේ නාමපදය වාක්‍යයේ උක්තය එහෙම නැත්නම් ප්‍රධාන මාතෘකාව බවට පත් කිරීම. අන්නන් කියන නිපාතය එහෙමත් නැත්නම් මේ මාතෘකා කොට දක්වන නිපාතය මම ඔයාලට කිව්වා නාමපද වලට යොදන්න කියලා. එතකොට අපි නාමපදයකට මේ අන්නන් කියන නිපාතය යොදනකොට අපි කොහොමද අන් නිපාතයද නන් නිපාතයද කියලා තෝරගන්නේ? නාමපදය පච්චිම එකකින් එහෙමත් නැත්නම් හල් අකුරකින් අවසන් වෙනවා නම් අපි භාවිතා කරන්නේ අන් කියන නිපාත පදය. ඒ වගේම නාමපදය හල් අකුරකින් අවසන් වෙන්නේ නැත්නම් පච්චිම එකක් නැත්නම් අපි ඒකට යොදන්නේ නන් කියන නිපාත පදය. අපි උදාහරණ කීපයක් අරගෙන බලමු මේ අන් නිපාතය හරියටම කොහොමද යොදන්නේ කියලා. අපි හක්සෙන් කියන නාමපදය අරගෙන බලමු. හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා. එතකොට හක්සෙන් කියන නාමපදේ හල් අකුරකින් තමයි අවසන් වෙන්නේ. ඔයාලට පේනවනේ බිඳුව හල් අකුරකින් අවසන් වෙන්නේ. එතකොට අපි මේකට යොදන නිපාත පදය තමයි අන්. ඊළඟට අපි අරගන්නමු කාසු කියන නාමපදය. කාසු කියන්නේ ගායකයාට. කාසු කියන නාමපදේ ඔයාලට පේනවා හල් අකුරක් නැහැ කියලා. එතකොට අපි මේකට පාවිච්චි කරන නිපාත පදය තමයි නන්. ඊළඟ උදාහරණය හංගුක් සරම්. හංගුක් සරම් කියන්නේ කොරියන් මිනිසා නැත්නම් කොරියානු ජාතිකයා කියන්න. එතකොට හංගුක් සරම් කියන එකේ සරම් කියන එකට තියෙනවා හල් අකුරක්. ඒ කියන්නේ පච්චිම එකක්. එහෙනම් අපි මේකට භාවිතා කරන නිපාත පදය තමයි අන් නිපාත පදය. අපි තවත් උදාහරණයක් ගනිමුකෝ. පාදා. පාදා කියන්නේ මුහුද. එතකොට පාදා කියන වචනයටත් හල් අකුරක් නැහැ. එහෙනම් අපි ඒකට පාවිච්චි කරන්නේ නන් කියන නිපාත පදය. ඊළඟ උදාහරණය මුල්. මුල් කියන්නේ වතුර වලට. ඒකෙත් පච්චිම එකක් තියෙනවා. ලයන්න තියෙනවනේ. එතකොට අපි ඒකට පාවිච්චි කරන්නේ අන් කියන නිපාත පදය. ඊළඟ උදාහරණය චෝ. චෝ කියන්නේ මම. මම කියන චෝ කියන පදයට පච්චිම එකක් නැහැ. හල් අකුරක් නැහැ. ඒකට එහෙනම් අපි පාවිච්චි කරන්නේ නන් කියන නිපාත පදය. දැන් ඔයාලට නාමපදයකට අන් නිපාතයද නන් නිපාතයද යෙදෙන්න ඕන කියලා හොඳට පැහැදිලි ඇති කියලා හිතනවා. ඊළඟට අපි බලමු අන්නන් කියන නිපාතය ඒ කියන්නේ මාතෘකා කොට දක්වන නිපාතය මොන වගේ අවස්ථාවන් වලදීද භාවිතා වෙන්නේ කියලා. වාක්‍යයක කතා කරන මාතෘකාව පෙන්වීමට එහෙමත් නැත්නම් සලකුණු කිරීමට මේ අන්නන් කියන නිපාත පද පාවිච්චි වෙනවා. අපි උදාහරණයක් විදිහට චේ ඉරමන් සුජි ඉම්නිදා කියන වාක්‍යය ගමු. චේ ඉරමන් සුජි ඉම්නිදා. ඒ කියන්නේ මගේ නම සුජි වෙනවා. එතකොට සුජි කියන්නේ නම. සුජි කියන්නේ නමනේ. එතකොට අපේ මේ වාක්‍යයේ ප්‍රධාන මාතෘකාව වෙන්න ඕන නම කියන එක. ඒ නිසා අපි ඉරම් කියන එකට අන් කියන නිපාතය දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ පච්චිම එකක් තියෙනවානේ. පච්චිම එකක් තියෙන නිසා අපි නන් අන් දෙකෙන් දාන්නේ අන් කියන නිපාතය. ඊළඟ උදාහරණය චේචි ගොබන් වේසාවොන් නියයෝ. ඒ කියන්නේ මගේ රැකියාව කාර්යාල සේවකයෙක් වෙනවා. වේසාවොන් කියන්නේ කාර්යාල සේවකයාට. එතකොට මේ වේසාවොන් කියන්නේ රැකියාවක්. එතකොට අපි මේ වාක්‍යයේ ප්‍රධාන මාතෘකාව වෙන්න ඕන රැකියාව කියන වචනය. ජිගොප් කියන්නේ රැකියාවට. ඒකෙත් පච්චිම එකක් තියෙන නිසා අපි නන් අන් වලින්
අන් කියන නිපාතය තමයි දාන්නේ. ඒ වගේම මේ වාක්‍ය අවසානයට ඊයෝ කියලා ව්‍යාකරණ කොටසක් යොදලා තියෙනවා. ඊයෝ කියලා කියන්නේ වෙනවා. ඒ කියන්නේ ඉම්නිදා කියන ව්‍යාකරණයේ අවිධිමත් ස්වරූපය. ඉම්නිදා කියන්නේ ගෞරවාර්ථ ව්‍යාකරණයක්. ඒක අපි භාවිතා කරන්නේ විධිමත් දේවල් කතා කරන්න, ලියන්න. ඉතින් අපි අවිධිමත් දේවල් කතා කරන්න මේ ඊයෝ ව්‍යාකරණය තමයි පාවිච්චි කරන්නේ. මම ඉම්නිදා ගැන කලින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම මේ ඊයෝ කියන ව්‍යාකරණ කොටස් ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් මම ඉස්සරහට ඕගොල්ලන්ට අරගෙන එන්නම්. අපි දැන් යමු ඊළඟ උදාහරණයට. චේචින්ගුනන් සොන්සෙනි මියේයෝ. ඒ කියන්නේ මගේ යාළුවා ගුරුවරයෙක් වෙනවා. මේ වාක්‍යයේ ගුරුවරයෙක් වෙන්නේ මගේ යාළුවා. එහෙනම් මේ වාක්‍යයේ ප්‍රධාන මාතෘකාව වෙන්න ඕන මගේ යාළුවා. ඒ නිසා අපි චේචින්ගු කියන එකට නන් කියන නිපාත පදය දාලා තිනවා. ඒ නන් කියලා නිපාත පදය දාන්නේ චින්ගු කියන නාම පදේ පච්චිම් එකක්. එහෙම නැත්නම් හල් කිරීමක් නැති නිසා. අපි තවත් උදාහරණයක් අරගෙන බලමුකෝ. නෙයිරන් ඉරෝයිරියේයෝ. ඒ කියන්නේ හෙට ඉරිදා වෙනවා. දැන් අපිට ඉරිදාවල් ගොඩක් තියෙනවා. හැබැයි හෙට ඉරිදා වෙනවා කියන එක විශේෂයි. එතකොට ඉරිදා වෙනවා. ඒ කියන්නේ හෙට. එතකොට මාතෘකාව වෙන්න ඕන නෙයිල් කියන එක. ඒ නිසා තමයි අපි එකට පච්චිම් එකක් තියෙන නිසා, හල් කිරීමක් තියෙන නිසා අපි එකට අන් කියන නිපාතය දානවා. ඒ වගේම ඉරිදාවල් ගොඩක් තියෙනවා හෙට විශේෂයි. කියන්නේ හෙට ඉරිදා වෙනවා. හෙට ඉරිදාවක් වෙනවා. එහෙම කියන්නේ අපි ගොඩක් අවධාරණය කරනවා. තව ඉරිදාවල් තියෙන හැබැයි හෙටත් ඉරිදාවක්. ඒ නිසා අපි ඒක අවධාරණය කරන නිසා මේ අන්නන් කියන නිපාත පදවලට අවධාරණ නිපාතය කියලාත් කියනවා. අපි දැන් යමු අන්නන් නිපාතය භාවිතා වන ඊළඟ අවස්ථාවට. පෙර කතා කර ඇති දෙයක් හෝ කලින් ඒ ගැන දන්නා. එහෙමත් නැත්නම් දැනගෙන සිටින දේවල් පිළිබඳ කතා කරන විට. එහෙම කිව්වම අපිට ටිකක් අපැහැදිලි. අපි උදාහරණ කීපයක් අරගෙන බලමු මොකක්ද ඒ අවස්ථාව කියලා. පළවෙනි උදාහරණයේ විදිහට අපි මෙහෙම ගමුකෝ. පොතක් තියෙනවා මේසෙ උඩ. අපි මේ පොත කොරියන් පොතක් කියලා දන්නවා. කලින් දන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් ක චෙගන් හංගුගෝ චෙගියෝ. ඒ කියන්නේ ඒ පොත නම් කොරියානු පොතක් වෙනවා. එතකොට අපි කොරියන් පොතක් කියලා කියන්නේ අපි කලින් ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ආයේ පොත නම් කොරියන් පොතක්. එහෙම කියන්නේ ක චෙගන් හංගුගෝ චෙගියෝ. ඊළඟ උදාහරණ විදිහට මෙන්න මේ වගේ අවස්ථාවක් ගමු. අපි දැන් වැඩ කරන කම්පැනියේ බොස්. එයා ගොඩක් හරිම කරුණාවන්තයි. එතකොට බොස් කරුණාවන්තයි කියලා වැඩ කරන සේවකයෝ ඔක්කොම දන්නවා. එතකොට ඒ සේවකයෙක් කියන්න පුළුවන් උරි සජන්නිමන් චින්චොල් හෙයෝ. උරි සජන්නිමන් චින්චොල් හෙයෝ. ඒ කියන්නේ අපේ සජන්නිම් නැත්තම් අපේ බොස් කරුණාවන්තයි. ඊළඟ උදාහරණයේ විදිහට අපි මෙන්න මේ උදාහරණ අරගෙන බලමු. අපි හැමෝම කැමතිනේ කොරියන් නාට්‍ය බලන්න. ඒ කියන්නේ ඩ්‍රාමා බලන්න. ඉතින් අපි ලස්සන ඩ්‍රාමා එකක් බැලුවහම අපි කියනවනේ ඒ ඩ්‍රාමා එක ගොඩක් විනෝදජනකයි, ඒක ගොඩක් ලස්සනයි කියලා. එතකොට අපි ඒක කොහොමද කොරියන් වලින් කියන්නේ? ක 한국 드라마는 아주 재밌어요. 그 한국 드라마는 아주 재밌어요. ඒ කොරියන් නාට්‍ය එහෙමත් නැත්නම් ඒ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩාක් විනෝදජනකයි. එතකොට අපි මේ වාක්‍යයට දරාමා කියන එකට තමයි නන් කියන නිපාත පදය දාලා තියෙන්නේ. දරාමා කියන්නේ ඩ්‍රාමා එක. එතකොට ඒක අපිට පච්චිම් එකක් එහෙම නැත්නම් හල් කිරීමක් නැති නිසා අපි නන් කියන නිපාතය දාලා තියෙනවා. අපි ඇයි දරාමා එකට දැම්මේ නන් කියන නිපාතය? මොකද අපි කලින් ඒ ඩ්‍රාමා එක බලලා තියෙනවා. කලින් ඒ ගැන දැනගෙන ඉන්න නිසා අපි ඒ ඩ්‍රාමා එකට තමයි නන් කියන නිපාත පදය දාන්නේ. දැන් ඔයාලට මේ උදාහරණ අවස්ථා තුන මගින් මේ අවස්ථාව එහෙමත් නැත්නම් මේ පෙර කතා කර ඇති දෙයක් එහෙමත් නැත්නම් කලින් දැනගෙන සිටින දේවල් වලට මේ අන්නන් කියන නිපාත පදේ යොදන්නේ කොහොමද කියලා පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි බලමු අන්නන් නිපාතය භාවිතා වන ඊළඟ අවස්ථාව මොකක්ද කියලා. යම් වාක්‍යයක
එකිනෙක සංසන්දනය කිරීමට හෝ ප්‍රතිවිරුද්ධ බව පෙන්වන විට මේ අන්නන් නිපාතය භාවිතා කරයි. පළවෙනි උදාහරණය. සාග්වානන් මාෂිස්සෝයෝ හාජිමාන් සුබගන් අන් මාෂිස්සෝයෝ. මේ කියන්නේ සාග්වානන් මාෂිස්සෝයෝ, ඒ කියන්නේ ඇපල් රසයි. හජිමාන් නමුත් සුබගන් අන් මාෂිස්සෝයෝ, සුබක් කියන්නේ කොමඩු, කොමඩු අන් මාෂිස්සෝයෝ කියන්නේ රස නැහැ. එතකොට ඔයාලට පේනවා ඇපල් සහ කොමඩු අතර සංසන්දනයක් මෙතන වෙලා තියෙනවා. ඒ සංසන්දනය කරනකොට භාවිතා කරලා තියෙන්නේ අන්නන් කියන නිපාත පදය. ඊළඟ උදාහරණය පාරුෂීනන් හංගුක් සරාමියයෝ හජිමාන් සුරුෂීනන් මීගුක් සරාමියයෝ. ඒ කියන්නේ පරු මහත්මිය කොරියානු ජාතිකයෙක් වෙනවා, නමුත් සුරු මහත්මිය ඇමරිකානු ජාතිකයෙක් වෙනවා කියන්නේ. එතකොට මෙතන පරුයි සුරුයි කියන දෙන්න අතර සංසන්දනයක් වෙනවා. ඊළඟ උදාහරණය සතංගන් තරායෝ හජිමාන් යගන් සොයෝ. ටොෆී පැණි රසයි, නමුත් බෙහෙත් තිත්තයි. එතකොට මෙතන ටොෆී බෙහෙතුයි අතර සංසන්දනයක් වෙනවා. අපි අන්නන් කියන ව්‍යාකරණය ගැන තවදුරටත් උදාහරණ මගින් පැහැදිලි කරගත්තා. ඒ නිසා දැන් ඔයාලට අන්නන් මොන අවස්ථාවන් වලද යෙදෙන්නේ කියලත් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඔයාලට මම කියලා දෙන්න යන්නේ පුංචි ටිප් එකක්. ඒක තමයි අපි කොරියානු භාෂාවේ ඊ ක චෝ කියලා ප්‍රත්‍ය තුනක් ඉගෙන ගන්නවා. ඊ කියන්නේ මේ, ක කියන්නේ ඒ, චෝ කියන්නේ අර. මේ ප්‍රත්‍ය තුන දාන්නේ නාමපදයක් ඉදිරියට. අපි මේ ප්‍රත්‍ය තුන ගොත් කියන නාමපදයට, ගොත් කියන්නේ දෙය කියන නාමපදයට දාලා බලමු කොහොමද මේ වචන තුන හැදෙන්නේ කියලා. ඊ කියන ප්‍රත්‍ය ගොත් කියන නාමපදයට එකතු වුනහම ඊගොත්. ඊගොත් කියන්නේ මේ දෙය, එහෙම නැත්නම් මේක. ඊට පස්සේ ක කියන ප්‍රත්‍ය ගොත් වලට එකතු වුනහම කගොත් කියලා හැදෙනවා. කගොත් කියන්නේ ඒ දෙය නැත්නම් ඒක. චෝ කියන ප්‍රත්‍ය ගොත් වලට එකතු වුනහම චොගොත් කියලා හැදෙනවා. චොගොත් කියන්නේ අර දෙය, එහෙමත් නැත්නම් අරක. මේ ඊගොත්, කගොත්, චොගොත් කියන පද තුන වාක්‍යවල මාතෘකා විදියට යෙදෙනවා. ඒ කියන්නේ වාක්‍යයක ප්‍රධාන මාතෘකා විදියට යෙදෙනකොට අපි මේකට මාතෘකා සලකුණු කරන නිපාතය, ඒ කියන්නේ අන්නන් නිපාතය මේ පද තුනත් එක්ක යොදනවා. එතකොට මේකේ පච්චිම එකක් තියෙනවා. ඒ කියන්නේ අවසානයේ හල් කිරීමක් තියෙන නිසා අපි මේ තුනටම යොදන්නේ අන් කියන නිපාත පදය. මම මේ කියලා දෙන්න යන ටිප් එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ලියනකොට නෙවෙයි, කතා කරන වෙලාවට. කතා කරන වෙලාවට දෙබස් වලදී තමයි මේ ටිප් එක පාවිච්චි වෙන්නේ. මම දැන් ඔයාලට කියවනේ මේ ඉගොත්, කගොත්, චොගොත් කියන පද තුනට අපි මාතෘකා සලකුණු කරන නිපාතය අන් කියන එක යොදනවා කියලා. එතකොට එහෙම යෙදුවට පස්සේ අපිට එන්නේ ඉගෝසන්, කගෝසන්, චොගෝසන් කියන පද තුන. කතා කිරීමේ පහසුවට ඉගෝසන්, ඉගොන් ලෙසත්, කගෝසන්, කගොන් ලෙසත්, චොගෝසන්, චොගොන් ලෙසත් අපි කෙටි කරලා පාවිච්චි කරනවා. අර්ථය වෙනස් වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ කෙටි කිරීමක්. දෙබස් වලදී කතා කරන වෙලාවට තමයි මේක ගොඩක් දුරට භාවිතා වෙන්නේ. අද අපි ඉගෙන ගත්තේ අන්නන් කියන මාතෘකා කොට දක්වන නිපාතය. එහෙමත් නැත්නම් මේකට අවධාරණය කරන නිපාතය කියලාත් කියනවා. මාතෘකා කොට දක්වන නිපාතය නාමපදයකට යොදන්නේ කොහොමද? ඒ වගේම මාතෘකා කොට දක්වන නිපාතය මොන අවස්ථාවන් යෙදෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා. ඊළඟ ව්‍යාකරණ වීඩියෝ කොටසින් හමු වෙමු. කම්සාම්නිදා.